වරෙන් මහේෂ් අපි තේ එකක් බොමුකෝ. තේ එකක් බොන ගමන්ම කතා කරමුකෝ. මෙහෙම වාඩි වියන්කෝ. අජිත් කුමාර කොහමද? ඊයේ මල ගෙදර ගිහින් ආවා කියලා ආරංචි. හොඳ අඩියක් එහෙම ගාලා ආවලු නේද? මටසි මහේෂ් ඔව් බං අට්ට අමාරුවක් තියෙන්නේ. ඊයේ 11 විතර වුණා බං එනකොට. මාර අමාරුවක් තියෙන්නේ ඇඟට. පොඩ්ඩක් වැඩි වුණා බං ඊයේ. වරෙන්කෝ වාඩි වියන්කෝ. ටේක බීලා අපි යන ගමන් විතර කතා කරමුකෝ. මං හිතන්නේ රාජිතත් සෑහෙන්න රෑ වුණා යනකොට. බස් එක ටිකක් පරක්කු වගේ නේද මහේසියෝ? අතනම් අපි ඔය මොකක් හරි කයියක් දාගෙන ඉමුකෝ බං. බස් එක එයි දැන්. ටක් ඉන්න වෙයි. මල ගෙදර ගිහිල්ලා ගලයි ආවනේ. ඉතින් රාජිත එහෙම ගෙදර ගියාද? මං හිතන්නේ බයිසිකලේ ඔක ගියාද? මගේ වැටිලාද දන්නේ නැහැ. කෝල්ලයක්වත් දාලා බැලුවේ නැද්ද? අන්න බස් එක එනවා. එහෙනම් අපි යමු. අවසදියාට හම්බෙමුකෝ. කට්ටියම සෙට් වෙමුකෝ අවස්සලා. අපි කෝල්ලයක් දාන්න. එහෙනම් යමුනේ. මහේෂ් කොහෙද මේ උදේම? මොකෝ ටවුන් එක පැත්තේ? අම්මෝ බං ඔළුව පොඩ්ඩක් රිදෙනවා. මම මේ බේට් ටිකක් කරා යන්න ආවා. අජිත් කුමාරයාත් දැන් ඇවිල්ලා ගියේ. මට හම්බුණා. තේ එකක් එහෙම බීලා ඔන්න බස් එකේ නැගලා ගියා. උඹ මේ කොහෙද යන්නේ උදේම? මම මේ ටවුන් එක පැත්තේ ආවා. පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. මං ගිහලා එන්න. අවශ්‍යලා හම්බෙලා විතර පොඩ්ඩක් කතා කරමු. එහෙනම් යනවා. කෝල්ලයක් ගන්නම්කෝ අවශ්‍යලා.